ගතවලිය 56 වෙනි පරිච්ඡේදය සහ වචන 1 සිට 13 දැක්වේ. දිව්‍යන් වහන්සේ මට කරුණ කළ මොනවා මේකෙන් සද මිනිසයයි මේ ගලගන්ට කැමැත්තේ. ඔහු දවස මුළුල්ලම යුද්ධ කරමින් මට පඩ කරෑ. මගේ එදිරිකාරයේ දවස මුළුල්ලම මේ ගලදමෙන්ට කැමැත්තේ. මේකෙන් සද බොහෝ දෙනෙකුම උඩඟ කමෙන් මට විරුද්ධව යුද්ධ කරත්. මට බය ඇති කලෙහි මම ඔබ කෙරෙහි විශ්වාස කරන්නම්. මම දිව්‍යන් වහන්සේ තුල උන්වහන්සේගේ වචනේ වර්ණන් කරන්නම්. දිව්‍යන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබී සිටීම බය නොවන්නම්. මුස්මියව මිනිසයයි මට කොමක් කරේද? දවස මුළුල්ලම ඔවුන් මගේ වචන වැරදුව පෙනවත්. ඔවුන්ගේ කල්පනා සියල්ලම මට උපදරව පෙනිසයි. ඔවුන් රැස්වත් සැඟව සිටිති. මගේ පරණේ නිසන්ට ඔවුන් බලා සිටියක මෙන් ඔවුන් මගේ අඩපොරට ගේනද. ඔවුන් අයිතිකම් කරුණකටගෙන ගලව යන්නේද. දිව්‍යන් වහන්සේ උදහසන මිනිසෙ වර්ගයෙන් හෙළදමව මනවා. ඔබ මගේ මොළුවයම ගණන්සී. මගේ කඳුළු ඔබගේ භාජනයෙහි තැබුව මොනවා ඒවා ඔබගේ පොතෙහි ලියන ලද්දී නොවේද? මේ අචා කරන දවස මගේ සතුර ආපසු හෙර යන්නයි. මෙය මම දැනුම් දිව්‍යන් වහන්සේ මගේ පක්ෂයය. මම දිව්‍යන් වහන්සේ තුල උන්වහන්සේගේ වචනේ වර්ණන කරන්නම්. ස්වාමීන් වහන්සේ තුල උන්වහන්සේගේ වචනේ වර්ණන කරන්නම්. දිව්‍යන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබී සිටීම බය නොවන්නම්. මිනිසයයි මට කොමක් කරේද? දිව්‍යන් වහන්සේ ඔබට වූ බාරමේ පට තිබේ. මම ඔබට සත්‍ය පූජා පදන්නම්. මේකෙන් සද ඔබ මගේ පරණේ මරණයෙන් මෙදසක්. මේ ජීවිතන් පිළිබඳ එළිහි දිව්‍යන් වහන්සේ ඉදිරිපිට හැසිරෙන පිණිස ඔබ මගේ පද පකලමින් නවලක වැසගද. ගතවලිය 56 වෙනි පරිච්ඡේදය සහ වචන 1 සිට 13 දැක්වේ.